ඔන්න ඉතින් අදත් දෙන්න යන්නේ චූටි මල්ලිටයි චූටි බබාටයි පොඩි චැලෙන්ජ් එකක්. බලමු මේක මෙයාලා කරයිද කියලා. එන්න දෙන්නම. ඔව් දෙන්නම. ඔහොම නවත්තන්න. වාහන නවත්තන්න. මෙන්න මේකයි වැඩේ. හරිද? ආගන්න දෙන්නම. මේක අල්ලන්න චූටි බබා. ෆෝන් එක අල්ලන්න. පිට්ටු කරලා අල්ලන්න ඕනේ. හරිද? මේ දැන් මෙහෙම. හරිද? ඔන්න මම දෙනවා පොඩි වැඩක්. මෙහෙම තියනවා. හරිද? මෙහෙම. මෙන්න මෙහෙම බෝල 9ක් තියෙනවා. හරිද? මේක මේ බෝල 9 මේ පේනවනේ පැහැදිලිව. මේ බෝල 9 කපන්න ඕනි ඉරි 4කින්. කොහොම හරි කමන්නේ ඉරි 4කින් මේ බෝල 9ම කැපෙන්න ඕනි. පුළුවන්ද? බලන්න try කරලා පුළුවන්ද කියලා නැති වුණොත් අපි කට්ටියට කියා දෙමු. හරි බලමු චූටි බබා වැඩේ කරයිද මොකද කියලා. මේක ඉරි 4කින් තමයි කපන්න ඕනේ. මේ තියෙන එක කොහොම හරි කමන්නේ ඉරි 4කින් කැපෙන්න ඕනේ. රවුම් කරලා ගන්න බෑ ඇද වෙන්න බෑ. බලමු. බෑනේ. 1 2 3 4 එකක් ඉතුරු වෙලා තියෙනවා. බැරිද? කියා දෙන්නද මම? අල්ලන්න මේක. හරි දැන් මේක හරිදී කියමුකෝ මෙහෙට අල්ලන්න. පැහැදිලිව පේන්න ඕන ලං කරලා පේන්න. මෙහෙම බෝල 9ක් තියෙනවා. හරිද? මේක මෙහෙමයි කපන්නේ. මෙතනින් පටන් ගත්තා. ඒක කොහේ පැත්තෙන් හරි වෙනස් වෙන්න පුළුවන්. මම පටන් ගන්නවා මෙතනින් පහළට ආවා මෙහෙම. පහළට ඇවිල්ලා මේක ගියා මෙහෙම. ඊට පස්සේ මේක ආපහු මෙහෙට එනවා. ඊට පස්සේ මේක මෙහෙට මෙහෙම. 1 2 3 4යි. කොහොමද? ඒක ඒ කියන්නේ මේකේ හොඳ කතාවක් තියෙනවා කියන්න. හරිද? බලන්න. මේකේ වැඩේ මෙහෙමයි. දැන් මේක ඉරි 4ෙන් කපලා තිනවා. ඔයාලට පේනවනේ. මේකේ හැබැයි හොඳ කතාවක් තියෙනවා කියන්න. මේකෙන් කියලා දෙන දේ තමයි එක සීමාවකට සමහර දේවල් වලට උත්තර හොයද්දී එක සීමාවකට විතරක් කොටු වෙන්න එපා කියලා කියන්නේ. දැන් මේක බලන්නකෝ. දැන් මේ චූටි බබා මේ බෝල වලින් පිටට ගියේ නෑ ඉර. ඉතින් දැක්කද මේකේ? මේක මේ සීමාවත් පහු කරලා ඉර ආපුවාම තමයි මේක ඉරි 4ෙන් කපන්න පුළුවන් උනේ. ඉතින් මේ වගේ එක සීමාවකට කොටු වෙලා සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ. ඉතින් අන්න ඒක තමයි මේකෙන් කියලා දෙන පණිවිඩේ. ඉතින් වැඩේ හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා, සුබ නත්තලක් වේවා. ලබන්නා වූ අවුරුද්දත් සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ජය වේවා කියන්නේ හැමෝටම.